ආයිබෝන් මගේ යාළුවෝ සියලු දෙනාටම. ඉතින් අදත් මේ වැඩ කරන ගමන් මට පොඩි වීඩියෝ එකක් දාන්න අදහසක් ආවා. මොකද මේ යම්කිසි දිනක ඔන්න ඔය කොහෙද මන්ද මැෂින් හදන මිනිස්සෙක් පිස්සු මිනිස්සෙක් දාලා තිබ්බ පොඩි පොඩි වීඩියෝස් වගේක්. ඉතින් ඒ තාක්ෂණය ගැන නොදන්න නිසා තාක්ෂණය ගැන අවබෝධයක් දෙන්න දැන් මේ ඕඩර්ස් වගේකට මැෂින් වගේක් හදන ගමන් හිටියේ. ඉතින් මේ දැනට ලංකාවේ ගොඩාක් ඉල්ලුමක් තියෙනවා මේ මැෂින් එකට. මොකද මේක ලොන්ග් රේන්ජ් එකක් විතරක් නෙමෙයිනේ මේකේ ස්කෑන් කරන්නත් පුළුවන්. දැන් තාක්ෂණය ගැන නොදන්න කට්ටියට මේකේ මේ මැෂින් හදන්න බෑ තමයි. මොකද මේකේ ඩිජිටල් ඩිවයිස් එකක් මේකේ software එකක් run වෙනවා. එතකොට මේකේ ගොඩාක් දේවල් තියෙනවා. දැන් මේ තියෙන්නේ ඒ වගේ හදපු මැෂින් එකක් ඉන්න වයර් ගොඩක් දාලා තියෙනවා. ඉතින් එයාලා මේක කළුතර පැත්තේ කවුරු හරි මේ මල්ලි කෙනෙක් හදපු මේ මැෂින් එකක් මේකේ. එයා කියන්නේ මේකට ගල් දාපුවම ඒ ගල් අවශ්‍ය විදිහට වදිනවා. මේකේ මේ ෆ්‍රීකවෙන්සි ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඔන්න ඔය වගේ විහිළු කතා ගොඩාක් කියනවා. මේ සම්පූර්ණ අතින් හදපු සර්කිට් එකක් මේ මෙතන පේනවා ඇති. NE 555 පෙන්නන්න. පේනවා දැන් ඔයාලට. කොහොමද මේක මේ NE 555 කියන මෙන්න මේ සර්කිට් එක තමයි මේකේ තියෙන්නේ. මේ වෙලාව ටයිමින් සර්කිට් ටයිමින් වලට බල්බ් වල පත්තු කරන්න ඔන්න වගේ ඊටම සරල දේවල් වලට ගන්න සර්කිට් එකක් මේක. මේ වලින් මහා ලොකු දේවල් කරන්න බෑ. මේ වලින් කරන්න පුළුවන් ලයිට් කන්ට්‍රෝල් කරන්න පුළුවන්, කරන්ට් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ අනුව බල්බ් පත්තු කරන්න පුළුවන්. රෙසිස්ටර්ස් දාලා, කන්ඩෙන්සර් දාලා ඔය වගේ දේවල් ටිකක් කරන්න පුළුවන්. එතකොට ඔයාලා දන්නවා ලෝකේ මුලින්ම පරිගණක නිර්මාණය කරපු මේ පරිගණකය ලොකුයි සම්පූර්ණ කාමරයකට වැඩි. ඊට පස්සේ ඒක දියුණුලා තමයි කුඩා වුනේ. එතකොට මේ වගේ බොරු වැඩ කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඇත්තට මේක තේරුමක් නැති වැඩ. ලොකු වයර් ගොඩක් දාගෙන දඟලන්න ඕන වයර් ගොඩක් දාපුවලට ලංකාවේ මිනිස්සු හිතනවා හරි මේක තමයි මහා ලොකු එක කියලා. උදාහරණයක් විදිහට මේ මම පෙන්නන්නම් ESP32 කියන මෙන්න මේ සර්කිට් එක. ඔන්න දැන් කැඩුවේ. මේ සර්කිට් එකේ තියෙනවා Wi-Fi. ඊළඟට තියෙනවා Bluetooth. ඊට පස්සේ programming වලට අවශ්‍ය සියලුම pin points, USB ports. මේ ගොඩාක් දේවල්. මේ පේනවද දැන් චූටි ඩොට් එක චූටි පාරවල් වගේ ගිහිල්ලා මැප් එකක් වගේ තියෙනවා. මේ මැප් එක වගේ තියෙන්නේ මේ වයර් තමයි. මේ ලොකු වයර් දාගෙන දඟලන වැඩේ තමයි මේ චූටි වයර් ගොඩක් දාගෙන දඟලන්නේ. හරිද? එතකොට මගේ මේ මැෂින් එක දැන් මේ හදාගෙන යන එකක් මේක. තාම වැඩ ඉවර නැහැ. ඔන් කරපම් බලන්න කොච්චර සාර්ථකද කියලා මේ මැෂින් එක. ලොන්ග් රේන්ජ් පැත්ත, ස්කෑනින් පැත්ත, ප්‍රසන්ටේජ් එකක් විදිහට හරියටම බලන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව නිවැරදි. වීඩියෝ එක පොඩ්ඩක් දිග වෙයි. හැබැයි කමක් නැහැ මේක බලන්න. දැනුවත් වෙන්න ඕනේ හින්දා මේක අහන්න සාවධානව. එතකොට සමහර කෙනෙක් කියනවා නම් මැනුවලි මෙන්න මේකේ ෆ්‍රීකවෙන්සි ඇඩ්ජස්ට් කරලා අපිට දුර ප්‍රමාණය මොනවා හරි බලන ගල් වල හරි ඊට පස්සේ ලෝහමය ද්‍රව්‍ය වල තියෙන ගුණාත්මක භාවය නිවැරදිව බලන්න පුළුවන් කියලා මේ යන්ත්‍ර වලින් ඊට වඩා සාර්ථකව මේ යන්ත්‍රයෙන් පුළුවන්. මොකද ප්‍රසන්ටේජ් එකක් විදිහට එයා ඒ කියන දේ මැනුවල් කරන්න ඕන දේ ඩිජිටල් අපිට මේ මැෂින් එකෙන් කරලා දෙනවා. අපිට ආයේ මේකේ කරන්න දෙයක් නැහැ. මොන්ටිසෝරි ළමයෙක්ට ගත්තත් මේක ඔපරේට් කරන්න ඉතාම පහසුයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔන්න ඔය වගේ ගැටලු තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි මම මේ වීඩියෝ එකක් දැම්මේ. ඉතින් මේ මම කාලෙකින් වීඩියෝ එකක් දැම්මේ නැහැ. මොකද වීඩියෝ දාන්න අවශ්‍යතාවයක් උනේ නැහැ. මගේ වැඩත් එක්ක කරගෙන යන්න අමාරුයි. මේ ඕඩර්ස් වගේකට මැෂින් ටික හදන්න තියෙනවා. දැනට අපි මැෂින් 200කට 300කට වැඩි මැෂින් විකුණලා තියෙනවා. ඉතින් ඒවල කිසිම ගැටලුවක් වෙලා නැහැ. ගැටලුවක් වෙච්ච තැන්වලදී අපි දේවල් විසඳලා දීලා තියෙනවා. වොරන්ටි දීලා තියෙනවා. මේ සියලු දේවල් පිටරටින් ආනය කළ ප්‍රමිතියක් එක්ක, සොෆ්ට්වෙයාර්ස් එක්ක, ප්‍රෝග්‍රෑමින් එක්ක, ඩිජිටල් එක්ක යන දෙයක්. ඔයාලා දන්නවා ඉතින් වර්තමානයේ පාවිච්චි කරන ජංගම දුරකථන ගත්තත් එහෙමයි, ස්මාර්ට් දුරකථන ගත්තත් එහෙමයි.
උදාහරණයක් විදිහට මොඩල් එකක් ගත්තේ ගමුකෝ. ඒ කාලේ ඉස්සර තිබ්බා Nokia 110, Nokia 33000 ඒ වගේ දේවල්. ඒවත් දුරකථන තමයි. බේසික් මට්ටමේ දුරකථන. ඒවල වීඩියෝ කෝල්ස් ගන්න බෑ. ඒතර ෆොටෝස් හුමාරු කර ගන්න බෑ. WhatsApp නැහැ, Facebook නැහැ. ඊට පස්සේ දැන් ස්මාර්ට් ජංගම දුරකථන දක්වා දියුණු වෙලා තියෙනවා. එතකොට ඒවලදී ඊට වඩා වැඩි පහසුකම් තියෙනවා, වැඩි නිවර්දිතාවයන් තියෙනවා, වැඩි බලයක් තියෙනවා ඒ ජංගම දුරකථන වල. ඉතින් ඒ වගේ තමයි මේවා. වැඩි බලයක් එක්ක, වැඩි නිවර්දිතාවයක් එක්ක ගොඩක් කල් මහන්සි වෙලා පරීක්ෂණ පවත්වලා යම් කිසි දෙයක් ඉගෙනගෙන ඩිජිටල් ඩිවයිස් එකක් හදන්න හැමෝටම බැහැනේ. මේ ප්‍රෝග්‍රෑම් එකක් හදන්න ලංකාවේ මම විතරයි දැනට ඉන්නේ. එතකොට මේ හා සමාන මැෂින් එකක්වත් තාම ලංකාවේ නැහැ. මොකද හදන්න බෑ. ඉතින් ඒක කරන්න විශේෂ දැනුමක් අවශ්‍යයි. ඉතින් මේ වගේ දේවල් මේක ගලවලා බැලුවා නම් මේකේ තියෙන සර්කිට් එක ගත්තා නම් ඕන කෙනෙක්ට හදන්න පුළුවන්. හැබැයි ඉතින් 7-5කට වැඩක් නැහැ. වයර් ගොඩක් විතරයි. මේ බැටරි වයර් දෙකක් දාන්න අවශ්‍ය නැහැ. එතකොට 9 watt බැටරියක් මෙතෙන්ට දානවනම් දේවරක් නම් 18ක් වෙනවා. වෝට් 18ක් වෙනවා. වෝට් 18ක සර්කිට් එකක් නැහැ. මේකේ සර්කිට් දෙකක් දාලා තියෙනවා. ඒ සර්කිට් දෙකට බැටරි දෙකක් දාලා තියෙනවා. අඩුම ගානේ සර්කිට් දෙකවත් කපල් කරගන්න විදිහක් නැහැ. ඉතින් ඔන්න ඔය වගේ දේවල් තියෙනවා. මේ කරන්ට් එක අඩු වැඩි කරන එක තමයි මේ වලින් කරලා තියෙන්නේ. මේක හරහා ගිහලා මේ ලයිට් එකට තියෙන කරන්ට් එක අඩු වැඩි කරලා තියෙනවා. ඒ දේවල් පාලනය කරලා තියෙන්නේ මෙන්න මේ සර්කිට් එකකින්. ඉතින් මේ මගේ නම විකුණලා ඔන්න ඔය වගේ මැෂින් හදනවා. මේ වගේ බාල දේවල් වලට අහු වෙන්න එපා. මොකද මේකත් මේ මට ඒ වගේ රිපෙයාර් එකට ආපු එකක්. රිපෙයාර් කරන්න බැරිම තැන මිනිස්සුන්ගේ නම කතා කරන්නත් බැරි හින්දා මගේ මැෂින් එකක් මම මේ වෙනුවට ෆ්‍රී දුන්නා. මොකද මං කිව්වා මම මේක බාරගත්තට මල්ලි මේක මට හදන්න පුළුවන්. හදන්න ගියොත් මට ඊට වඩා ලොකු කාලයක් යනවා. මේක හදන්න තරම් මහ ලොකු දේවල් ගොඩක් නෑ. මේ වයර් ලයින් එක සප්ලයි එක දෙන්න විතරයි තියෙන්නේ. දන්රින්න දන්නවනම් ඕන කෙනෙක්ට මේක හැදුවේ හැකියි. මේක මේ ගම් ගොඩක් දාලා වහලා දාලා. එච්චරයි. ඉතින් ඒක නිසා ඒ වගේ බාල වැඩ කරන්න එපා. මුදල් හම්බ කරන්න. මේ මෙතෙන්ට ගල් දාපුවාම මේ හම්බෙනවලු මේ කියන්නේ මේකේ තියෙන ෆ්‍රීකවෙන්සි ගන්න පුළුවන්. මේ වයර් දෙකක් ගිහිල්ලා තියෙනවා. වයර් දෙකකින් පුළුවන් නම් ඒ වගේ දෙයක් කරන්න මේ NASA එකේ තියෙන විද්‍යාඥයන්ටත් වඩා වැඩකාරයෙක් වෙන්න ඕනේ මේ පුද්ගලයා. මෙච්චර මේ වයර් ගොඩ වයර් පිටියක් දාගෙන අපරාධ මේ වයර් වලට යන සල්ලි. මේවට මේ ලක්ෂ ගණන් දීලා මිනිස්සු අහුවෙන්නේ. ඉතින් ඒ අයටත් කියන්නේ මේ වගේ දේවල් කරන්න එපා. දෙයක් කරනවා නම් හරියට තමන් ඒක කරන්න. බොරුවට මේ බයිලා ගහන්න එපා. දෙයක් කරනවා නම් හරි නිෂ්පාදනයක් කරලා පෙන්නන්න මිනිස්සුන්ට. මේ තියෙන කම්ප්ලීට් කරු මැෂින් එක. මේ කම්ප්ලීට් කරලා තියෙන ඉතින් මැෂින් 3ක් තියෙනවා දැන් යවන්න. ඉතින් ඒක නිසා බොහොම ස්තුතියි ඔයාලා මේ වීඩියෝ නරඹලා අවබෝධයක් ගන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මගේ WhatsApp අංක මම දාලා තියෙනවා. මම නම්බර් කවදාවත් මාරු කරලා නැහැ. ඒවා හැමදාම වැඩ කරනවා. අවශ්‍ය දෙයක් තියෙනවා නම් WhatsApp මගෙන් විමසන්න. බොහෝ විට කෝල් ආන්සර් කරන්න බැරි වෙන්න පුළුවන්. ගම් වතුර තත්ත්වය නිසා ගොඩාක් අයට කරදර වුණා මම දන්නවා. ඉතින් අපිටත් ඒ ප්‍රශ්න ආවා. ගම් වතුර ආවා, වාහනයට වුණා. මේ ජංගම දුරකථන ගහගෙන ගියා. හැබැයි ඉතින් ජංගම දුරකථන ගහගෙන ගියාට අපි නම් ආයේ ජංගම දුරකථන වලට ඒ නම්බර වලටම ආයේ නැවත ගත්තා. ඉතින් එහෙම ප්‍රශ්නයක් වුණ නැහැ. මේ WhatsApp හදා ගන්න පුළුවන්. ඒක නිසා අපි නම්බර ඕෆ් කරලා නැහැ. මම මේ ව්‍යාපාරේ පටන් ගත්ත දා ඉඳන් මගේ එකම නම්බර එක තියෙන්නේ. හැමදාමත් එහෙමයි. ඉතින් බොහොම ස්තුතියි ඔයාලට. ඔන්න ඕක තමයි කියන්න ඕනේ.